හිරු කුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් ඉදිරියට මේකලාට ඉඳුහාරට කියවෙනවා. ඇත්තටම ওই දිනෙත්මින්ගේ කලින් නෝනගේ ජීවිතයට අනුතරක් කරලා තියෙන මේකලාල එකතු වෙලාම තමයි. ඒ විතරක් නෙමෙයි. ඒ දිනෙත්මින්ගේ කලින් නෝනගේ අම්මගේ මැරේක් තමයි මේ විදිහට තර්ජනය කරන්නේ මේකලාට. ඉතින් මේක ඉඳුහාරට කියවෙනවා. හැබැයි කියවෙන්න ගිහිල්ලා ගොඩාක් දුරට මේ දේ නවත්ත ගනී කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද තමන්ගේ මහත්තයට මේ දේවල් කියලා තේරුමක් නැහැ කියලා මේකලා දන්නවා. ඉතින් හිරු කුමරු ආදරය ගෙනල්ලා ප්‍රේක්ෂකයන් හරිම උණුසුම් මාතෘකාවක තමයි මේ වෙනකොට ඉන්නේ. ඉතින් අපි හැමෝම හිතුවේ දිනෙත්මින්ට කරදර කරන්නේ ටානියා විතරයි කියලා නෙමෙයි. ඇත්තටම මේකලා, එතකොට මේකලාගේ තාත්තා ගොඩ දෙනෙක් ඉන්නවා. ඔය ටානියා කියලා කියන්නේ ඉතෙක් විතරයි මේකලාගේ. ඒත් දැන් සැබෑ මරය කවුද කියලා හෙළි වෙලා තියෙනවා. ඒ තමයි ඉතින් මේකලා. ඇයට ටානියාව පාවිච්චි කරලා දිනෙත්මින්ගේ ව්‍යාපාර වගේම දේපලත් කොල්ල කන්න තමයි හදන්නේ. විශේෂයෙන්ම ටානියාට දැන් ඉදිරියට දිනෙත්මින්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා වගේ රඟපාන්න, එගේම දිනෙත්මින්ගෙන් කරදරයක් වුණා වගේ රඟපාන්න, ඔය වගේ කතා කියලායි තියෙන්නේ. ඉතින් මේකෙන් වැඩිපුර වාසියත් වෙන්නේ මේ විදිහට ටානියා දිනෙත්මින් එක රණ්ඩු වෙද්දි. එතකොට ඒක ටානියාට නෙමෙයි මේකලාට. හැබැයි ටානියාට ඒක නොතේරෙන එකයි මෙතන ප්‍රශ්නේ. දිනෙත්මින්ගේ ජීවිතේ දැන් තියෙන ඉතාමත් අවදානම් තැනක. ඉතින් ඇත්තටම කියනවා නම් මේකලා විසින් ඉඳුහාට පවා අසත්‍ය පවසමින් අනිවාර්යෙන්ම දිනෙත්මින්ව වගේම ඒ ගෙදර අයව මුලා කරලා තියෙනවා. මේකලා කියන්නේ අනිවාර්යෙන්ම දිනෙත්මින්ගේ තාත්තට, එතකොට රෝහිත ඇතුළු කට්ටිය හැමෝටම කරදර කරපු කෙනෙක් කියන එක ගැනත් අපි හොඳටම දන්නවා. ඒ කියන්නේ තව දෙයක් කියන්න ඕනේ. දැන් අර දිනෙත්මින්ගේ කලින් විවාහයේ නැන්දම්මත් මේ වෙනකොට තොරතුරු හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ කට්ටියගෙන් තමයි මේකලාට දැඩි විදියට කරදර ගොඩකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ කියන ඒ කාරණාව මට අද ඔයාට කියන්න පුළුවන්කම ලැබෙනවා කියලයි මං මතක් කරන්න යන්නේ. ඉතින් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම ඉඳුහාරට මේක කියන්න නැතුව ගිලගත්තත් දැන් මේකලා ගැන තියෙන සැකවල් ඔක්කොම ගිහිල්ලා අනිවාර්යයෙන්ම පුංචි අම්මත් එක්ක කියන හින්දා ඉදිරියට මේකලා හිතන තරම් දේවල් කිසිම දෙයක් කරගෙන යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ කියන කතාව ගැන තමයි මං අද ඔයාට මේ වෙලාවේ මතක් කරන්න බලාපොරොත්තුකුත් තියාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇත්තටම කියනවා නම් හංසනාට උනත් මේ කට්ටිය කරදරයක් කරන්න බැරි නැහැ කියලායි මතක් කරන්න ඕනේ.